ආදරණීය දුවේ පුතේ, 4 වෙනි ශ්‍රේණියේ ඉන්න ඔයාලා දෙමළ භාෂාවේ ඇති වචන වැකි මොනවද කියලාද ඉගෙන ගන්නයි යන්නේ. මේ වීඩියෝ එක නිතර බැලීම තුළින් ඔයාලට පහසුවෙන් මේවා මතක තියාගන්න පුළුවන් වෙනවා. හරි, අපි මුලින්ම ඉගෙන ගනිමු පාසලේදී ඔයාට මුණ ගැහෙන විවිධ පුද්ගලයින් කවුද කියලා. ඔයාලා සූදානම් නේද? ගුරුවරයා ගුරුවරිය, ආසිරියල් ආසිරියේ, විදුහල්පතිතුමා අධිබර්, ශිෂ්‍යයා මානවන්, ශිෂ්‍යාව මානවී, යහළුවා නන්බන්, යෙහෙළිය නන්බි. ඊළඟට අපි බලමු පවුල ඉන්න අයගේ ඥාතීත්වය හඳුනා ගන්න. සීයා තාත්තා, ආච්චි පාට්ටි, මාමා මාමා, නන්දා මාමි, සහෝදරයා සහෝදරන්, සහෝදරිය සහෝදරි. ඒ වගේම ඔයාලට දක්නට ලැබෙන පොදු ස්ථානවල නම් කීපයක් අපි දැන් බලමු. පාසල, පාඩශාලයි, පොල, සන්දයි, බස් නැවතුම් පොල, බස් නිලයියම්, දුම්රිය ස්ථානය, පුහෙයිරද නිලයියම්, රෝහල, වෛද්‍යශාලයි, බැංකුව, වංගි, තැපැල් කාර්යාලය, තපාට් කාලම්, එහෙම නැත්නම් තපාල් කාර්යාලයම්. දුවේ පුතේ, අපි බලමු එදිනෙදා අවශ්‍යතා සඳහා සුවද ඉල්ලීම් කරන්නේ කොහොමද කියලා. බොන්න කොඩියුංගල්, කන්න සාපඩුංගල්, අරින්න තිරවුංගල්, සෝදන්න කළුවුංගල්. දැන් අපි ගණන් කරන්න ඉගෙන ගන්න යන්නේ. 1 ஒன்று, 2 2, 3 3, 4 4, 5 5, 6 6, 7 7, 8 8, 9 9, 10 10, 11 11, 12 12, 13 13, 14 14, 15 15. එදිනෙදා කතා බහට අවශ්‍ය වෙන වචන මොනවද? එහෙ, අතනට, අතන, අතනින්, එහෙන්, අංගේ, මෙහෙ, මෙතන, මෙතනට, මෙතනින්, මෙහෙන්, ඉංගේ, ඉදිරියෙන්, ඉදිරියට, මුන්නාල්, පිටුපස, පිටුපසින්, පිටුපසට, පින්නාල්. ඔයාලගේ යහළුවෝ එක්ක කතා බහ කරන්න ඕන වචන මොනවද කියලා බලමු. මුලින්ම මම, නාන්, ඔබ, நீங்கள், මට, எனக்கு, ඔබට, உங்களுக்கு, මාගේ, எனது, ඔබේ, උංගල්. ඊළඟට ඔයාලගේ යහළුවෝ එක්ක පොඩි ප්‍රශ්න ටිකක් අහන විදිහ බලමු. මුලින්ම මම රාණි, ඔබ කවුද? නාන් රාණි, நீங்கள் யார்? මගේ නම සමන්, எனது பெயர் சமன். මට ආප්ප ඕන, எனக்கு அப்பம் வேண்டும். ඔයාට වතුර ඕනේද? உங்களுக்கு தண்ணீர் வேணுமா? ஓ ஆம், මට වතුර එපා, எனக்கு தண்ணீர் வேண்டாம். ඔබ කවුද? நீங்கள் யார்? මම සමන්, நான் சமன். ඔබේ නම කුමක්ද? උங்கள் பெயர் என்ன? ඔබේ අම්මාගේ නම මොකක්ද? උங்கள் අම්மா பெயர் என்ன? මගේ අම්මාගේ නම දිස්නා, எனது අම්මා பெயர் දිස්නා. ඔබේ තාත්තාගේ නම මොකක්ද? උங்கள் அப்பா பெயர் என்ன? මගේ තාත්තාගේ නම දිනේෂ්, எனது அப்பா பெயர் දිනේෂ්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් எனது
அப்பாவின் பெயர் தினேஷ். ඔබේ වයස කීයද? உங்கள் வயது எத்தனை? ඔබේ පුටුව කුමක්ද? உங்கள் கதிரை எது? ඔබේ மேசைய කුමක්ද? உங்கள் மேசை எது? ඔබේ පන්තිය කුමක්ද? உங்கள் வகுப்பு எது? පුස්තකාලය කොහෙද? நூலகம் எங்கே? පුස්තකාලය අතන. நூலகம் அங்கே. பஸ் නැවතුම්පොළ කොහෙද? බස් නිලයම් எங்கே? பஸ் නැවතුම්පොළ මෙතන. பஸ் நிலையம் இங்கே. පොළ කොහෙද? சந்தை எங்கே? පොළ මෙතන. சந்தை இங்கே. ரோஹல කොහෙද? வைத்தியசாலை எங்கே? ரோஹல අතන. வைத்தியசாலை அங்கே. සමන් කොහෙද? සමන් எங்கே? සමන් මෙතන. සමන් இங்கே. குருவரையா කොහෙද? ஆசிரியர் எங்கே? குருவரையா අතන. ஆசிரியர் அங்கே. ඔයාලා කොහොමද කාට හරි වෙලාව කියන්නේ? අපි දැන් බලමු. වෙලාව 1යි. ஒரு மணி. වෙලාව 2යි. 2 மணி. වෙලාව 3යි. 3 மணி. වෙලාව 4යි. 4 மணி. වෙලාව 5යි. 5 மணி. වෙලාව 6යි. 6 மணி. වෙලාව 7යි. 7 மணி. වෙලාව 8යි. 8 மணி. වෙලාව 9යි. 9 மணி. වෙලාව 10යි. 10 மணி. වෙලාව 11යි. 11 மணி. වෙලාව 12යි. 12 மணி.